කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ රොෂෙන් චානකට පොලිසිය එල්ල කළ වෙඩි පහරකින් ඝාතනය වී අදට 3 මාසක් ගත වේ. ඒ අදට 3 මාසක් ගත වන තැන කටුනායක පැවති විරෝධතාවයකදී පෞද්ගලික අංශයට රජය විසින් යෝජනා කළ විශ්‍රාම ගඩු පනතට විරෝධය දැක්වීම රොෂෙන් චානක ඝාතනය කිරීමට එකම හේතුව විය. කෙසේ නමුත් මේ මිලේච්ඡ ඝාතනයට ඍජුවම වගකීම එල්ල වූයේ පොලිසියට. ඉන්පසු පොලිස්පති ඉල්ලාස්වී ථානාපති තනතුරක් ලබාගෙන රටින් පිට ගියා. පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කළ රොෂෙන් චානකට සාධාරණ ඉෂ්ට වූයේ ඒ අයුරින්ය. එසේම ඒ වෙඩි තැබීම් වලින් තුවාල ලැබූ කිසිවෙකුටත් මේ වන විටත් කිසිදු සාධාරණයක් ඉෂ්ට වී නැත. මේ සියලු තත්ත්වයන්ට විරෝධය පා පසුගිය 30 වෙනිදා කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්විය. එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයයි. මේ මාසයේ 30 වෙනිදා කටුනායක කලාපයේ රොෂෙන් චානක මරා දැමිල්ලේ මේ මහා ඛේදවාචක සිද්ධිය අද අපි සමරනවා. රජය සම්පූර්ණයෙන්ම මේ කටයුත්තේ මග ඇරලා ඉන්න තත්ත්වයක් තමයි අද මතුවලා තියෙන්නේ. අන්න ඒක නිසායි මේ උද්ඝෝෂණයෙන් පැහැදිලිව මතු කරන්නේ මිනිමරුවන්ව හෙළිදරව් කරන්න නම් කරන්න මිනිමරුවන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලකට රජය නොයා යුතුයි කියන මේ උද්ඝෝෂණය අද දියත් කරලා තියෙනවා. මොකද හේතුව මෙම ඝාතනයට වග කිය යුතු පොලිස් නිලධාරීන් OIC මහතුරු හෙට අනිද්දා වෙනකොට නිදහස් වෙන්නත් ඉඩකඩ තියෙයි. මොකද මේ භීෂණය ඇතුලේ කවුරුත් ඔවුන්ට විරුද්ධව තොරතුරු සැපයීමටවත් ඉදිරිපත් වීමටවත් හිටියේ නැති නිසා. ජීවිතය පූජා කරලා අපි දන්නවා 3 මාසක් ගත වෙන මේ මොහොතේ අපි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ හැටියට අපි රොෂාන් සහෝදරයා සිහිපත් කරලා ඒ වගේම පැහැදිලිවම කියනවා මේ වෙන විට රෝහල්ගතව ඉන්න විශාල පිරිසක් ඒ රෝහල්ගතව ඉන්න පිරිසට ඒ වගේම තුවාල ලබාගෙන ඒ වගේම පීඩනයට පත්වලා ගෙවල් වල ඉන්න පිරිසට අපි ආණ්ඩුවට පැහැදිලිව ප්‍රකාශ කරනවා ඒ වෙනුවෙන් වන්දියක් ලබා දිය යුතුයි කියලා පොලිසියට කියනවා එහෙම නැත්නම් ආණ්ඩුවට කියනවා DID එකේ වැඩපිළිවෙල වහාම නතර කරන්න නිදහසේ අපේ ආදරණීය සහෝදර සහෝදරයන්ට කලාපයේ වැඩ කරන්න ඉඩ දෙන්න ඒ වගේම වෘත්තීය සමිති අත්සේ DID එක පොලිසිය ගොනුවීම එහෙම නැත්නම් රාජ් පොලිසිය රින්ගීම වහාම නතර කරන්න කලාපේ උන් බලාත්කාරයෙන් වහලා දාලා කලාපේ බලාත්කාරයෙන් වහලා දාලා උන්ට ඒ දිනයන්ට පඩි දෙන්න ඒ සහෝදර සහෝදරයන්ගේ රැකියා ස්ථාන කඩල බිඳලා දාලා මේ කඩල බිඳලා යන්නේ සහෝදරනි ශ්‍රී ලංකා පොලිසිය කියන එක ඉතාමත් පැහැදිලිව පේන්න තියෙද්දි කිසිම වරදකරුවෙක් නැහැ වන්දියක් නැහැ මේමද කම්කරු ආණ්ඩුවක් කම්කරුවට සලකන්න කියන එක තමයි අපි මේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේදී අහන්න තියෙන්නේ. අද කලාපේ කම්කරු රෝහල් වල සදාකාලික ආබාධිත වෙලා තියෙනවා. එක සතයක් මේ ආණ්ඩුව දීලා නැහැ. ආණ්ඩුව මොකද කරන්නේ? මහා නාම තිලකරත්න වාර්තාවක් කියලා එකක් හදුවා. අපි ආනව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ විදියට කොඹලගේ මහලොකු මහා නාම තිලකරත්න වාර්තාව අපිට ඒක දීපල්ලා. මේ රොෂෙන් චානක ඝාතනය කිරීමට පෙර සහ පසු විකල්ප කැමරාවට හසු සටහන් කිහිපයක්. ආණ්ඩුව මේ විදියට කරපු මර්ධනයට එරෙහිව කම්කරුව පාරට බැලලා අපි විරෝධය පළ කරන්නේ. අපි පැහැදිලිවම කියනවා ආණ්ඩුවට බෑ කම්කරුවෝ ගහලා මරලා ලේ හලලා මේ සටන නවත්තන්න.
එකා පස්සේ එකා මැරලා වටනොත් මේ සටන අනිවාර්යෙන් ඉස්සරහට යනවා. ආණ්ඩුවට මේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දෙන පණිවිඩය ඒකයි. මොන ප්‍රශ්නාවක් අපි අනිවාර්යයෙන්ම මේ පනත පරාජය කරන තුරු අරගල ඉස්සරහට යනවා. ඒකම අපි නිදහස් වෙන කලාපේ කම්කරුවන්ට මේ පහර දීම පැහැදිලිව මේ ලා දකිනවා. හමුදාව විසින් මේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මේ ප්‍රකාශ කරලා තිනවා නැවත දන්වන තුරු වෙළඳ කලාපේ වසා දමනවා කියලා අපිට සේවකයෝ පැමිණිලි කරලා තිනවා. ඔවුන්ට හමුදාව කියලා තිනවා ගම්වලට යන්න කියලා. නමුත් සේවකයෝ පැමිණිලි කරලා තිනවා ඔවුන්ට වැටුප් ගෙවලා නැහැ. ඒක නිසා ගම්වල යන්න ඔවුන්ට මුදල් නැහැ. ඒ නිසා අපි කියන්නේ මේවා ගැන මීට වැඩිය සංවේදී විය යුතුයි. මේ ප්‍රශ්න ගැන අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරලා මේ පනත ඉල්ලා අස්කරගෙන නැවත විශ්‍රාම වැටුපක් හදන්න ඕන නම් ඒක අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරලා තමයි කළ යුත්තේ. එහෙම නැතුව මුදල් අමාත්‍යාංශය ගේන මෙවැනි විශ්‍රාම වැටුප් අපි පිළිගන්නේ නැහැ විශ්‍රාම වැටුප් හැටියට. අපි දෙක මේ විදියට හැප්පෙන්නට අපි දෙක මේ විදියට හැප්පෙන්නට පොලිස් බල්ලොන්ගේ පොලිස් පාරවලින් අපේ කොල්ලෙක් ජීවිතේ නැතුණා. සෝන් එකේ ඒ වැඩ කරපු සේවක සේවිකාවන්ගේ අපේ සහෝදරයෙක් ජීවිතක්ෂයට පත් කරලා තියෙනවා හමුදාවේ මේ සාමාන්‍ය පොලිසියේ දැඩි ප්‍රහාරයේ මැද්දේ Polis Pallo!